අයිබෝවන් අපි අද කරන්න යන්නේ පොඩිත්තන්ගේ බර්ත්ඩේස් වලට ඕගලන්ට පොඩි ගෙදරදිම හරි කරගන්න පුළුවන් කප් කේක් ඩිසයින්ස් ටිකක් මම අද පෙන්වන්න ඇවිල්ලා ඉන්නේ. අද මම මුලින්ම අපි කරමු මම කරන්න යන්නේ යුනිකෝන් ඩිසයින් එකට. මුලින්ම අපිට ඕගලන්ට ඕන නම් ගෙදරදි හදාගන්න පුළුවන් මේ වගේ කප් කේක් එකක්. මම අද ගෙනල්ලා තියෙන මෙතනට වැනිලා කප් කේක් එකක්. ඒක ඔයගලන්ට ගෙදරදීම හදා ගන්නත් පුළුවන්. නැත්නම් ඔයගලන්ට කඩෙන් මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. මේකෙත් බැටර් එක අපි හදා ගන්න ඕනේ පිටි, සීනි, බිත්තර, මාගරින්, බේකින් පවුඩර්, වැනිලා. ඒ ටිකත් එක්ක තමයි අපි බැටර් එකක් හදාගන්න එක ගොඩක් වෙලාට ඕන කෙනෙක් දන්නවා. මම ඒ කෙටියෙන් ටක් ගාලා ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම සීනි බටර් ෆැට් එකයි අපේ මාගරින් එකයි හොඳට බීට් කරගන්න ඕන. බීට් කරගෙන අපි ඊට පස්සේ ඒක අර ක්‍රීම් කලර් එකට එද්දි ඒකට එක බිත්තරය ගානේ දාලා බීට් කරලා අන්තිමටම පිටි බේකින් පවුඩරයි මික්ස් කරපු මිශ්‍රණය අතින් අපි බීට් එක නැතුව අතින් අපි ඒක ෆෝල්ඩ් කරගන්න ඕන. කරලා ඉවර වෙලා වැනිලාත් දාලා ඉවරලා ෆෝල්ඩ් කරලා ඉවරලා මේ වගේ කප් කේක් ලයිනර්ස් ගන්න තියෙනවා කඩේ. මේකට කියන්නේ කප් කේක් ලයින් එකක් කියලා. ඒකක් අපේ තියෙනවා කප් කේක් අච්චු තියෙන ඕගලන්ට. නැත්නම් අපේ දැන් වෙනම සම්පූර්ණ සෙට් එක විදිහට එන පෑන් එක විදිහට එන ඒවා තියෙනවා. ඒකකට ලයින් එකක් දාලා ඉවර වෙලා බැටර් එක දාලා ඉවරලා අංශක 180ට මිනිත්තු 30 35 අතර බේක් කරලා ගන්න ඕන. ඒකේ මම අද ගෙනල්ලා තියෙන වැනිලා රසයෙන් මේක ඔයගලන්ට ඕන නම් චොක්ලට් රසයෙන් නැත්නම් වෙන පොඩි තන්ට කැමති නම් අවශ්‍ය ඕන කලර් එකක් දාලා ඉවරලා බැටර් එක අපිට හදා ගන්න පුළුවන්. අපි අද දැන් කරන්න ආපු අපි බේක් කරගෙන ආපු කප් කේක් එකෙන් මේක කොහොමද ඩිසයින් කරගන්නේ, ඩෙකොරේට් කරගන්නේ කියන දේ අපි අද බලමු. අද මම ගෙනල්ලා තියෙනවා අයිසින් එක. අපි නෝමලි නිකන් හැමතිස්සෙම යූස් කරන බටර් අයිසින් එක. ඒක හදාගන්න විදිහත් මම මේ ටක් ගාලා කෙටියෙන් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. ඒකට බටර් අපි 250ක් ගන්නවා නම් අයිසින් sugar ඒක 500ක් අරගෙන තමයි බීට් කරලා ඉවර වෙලා මේ දැන් මම ගෙනල්ලා තියෙන්නේ. මේක තව රසවත් කරගන්න ඕගලන්ට ඕන නම් කිරි තේ හැඳි දෙකක් දාගන්නත් පුළුවන් සහ වැනිලා දාලා ඉවරලා තමයි බීට් කරලා මම අරගෙන අවිල්ලා තියෙන්නේ මෙතනේ මේ බටර් අයිසින් එක අපේ. ඊට පස්සේ මේක උඩින් තියන්න අපි දැන් ටොපර්ස් තියෙනවා කඩේ වල ඕන තරම් ගන්නත් තියෙනවා. නැත්නම් ඕගලන්ටම ගෙදර හදා ගන්න ඕන නම් මේ වගේ ටොපර් එකක් හදා ගන්න පුළුවන්. පාච්මන්ට් අයිසින්. පාච්මන්ට් අයිසින් එක කියලා කියන්නේ හાર્ඩ් අයිසින් එකක්. ඒ හાર્ඩ් අයිසින් එක හදන විදිහත් මම කියලා දෙන්නම් කෙටියෙන්. ඒකට අපිට ඕන ජෙලටින් සහ අයිසින් sugar වතුර. ඒ පොඩි අමුද්‍රව්‍ය දෙක තුනකින් විතරයි මේක හදාගන්නේ. මුලින් ජෙලටින් ටික අපි ඩබල් බොයිල් කරලා හරි අපි මේ ඒක දිය කරගෙන ඉවරලා වතුරත් එක්ක ඒක අයිසින් sugar එක අනාගෙන තමයි මේ හાર્ඩ් අයිසින් එක. මේක හાર્ඩ් අයිසින් එකක් හදාගෙන තියෙන්නේ. මේ වගේ මල් අපිට ඒ වගේ ඕන දෙයක් ඒ හાર્ඩ් අයිසින් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අල්ලන්න පුළුවන්. ඇල්ලුවට මුකුත් අතේ ගෑවෙන්නේ නැහැ. නිකන් අපේ බටර් අයිසින් එක වගේ. අපි දැන් බලමු මේ කප් කේක් එක ඩෙකොරේට් කරගන්නේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම ගෙනල්ලා තියෙනවා බටර් අයිසින් එකක්. මේ නොසල් එක ඔයගලන්ට කැමති නොසල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම අද ගෙනල්ලා තියෙන්නේ 1M කියන නොසල් එක. ඒකෙන් මුලින්ම රොසට් එකක් විදිහට පයිප් කරගන්න ඕනේ මේ ආකාරයට. පයිප් කරගෙන ඉවර වෙලා අපි දැන් කලින් හදාගත්ත ටොපර් එක මේ තියෙන යුනිකෝන් ටොපර් එක මේ ටොපර් එක අපිට උඩින් මේ ආකාරයට තියාගන්න පුළුවන්. හරිම ලේසි, ලොකු අමාරුවක් නැහැ. ඕන කෙනෙක්ට දැන් මේ ටොපර් එකක් හදාගන්න අමාරුයි නම් ඔයගලන්ට ඒක ගැන මේ හැකියාවක් නැත්නම් ඔයගලන්ට කඩේ ගන්න තියෙන ඕන වෙලාවකට ඕන තරම් ටොපර්ස් කාඩ්බෝඩ් වලින් හදපුවා තියෙනවා. ඒ කියන්නේ එඩිබල් විදිහට නන් එඩිබල් විදි දෙකෙන්ම තියෙනවා. ඒ ඕන විදිහකට ඔයගලන්ට අරගෙන ඉවර වෙලා මේ වගේ බටර් අයිසින් මුලින්ම රොසට් එකක් අපි දාලා ඉන්න ඕන. ඊට පස්සේ දාලා ඉවරලා මේක අලව ගන්න පුළුවන් මේ විදිහට. දැන් ඔයගොල්ලෝ කඩෙන් ගන්නවා නම් කප් කේක් එකක් මෙච්චරක් වෙලා යන්නේ නැහැ. මේ වගේ මිනිත්තු 2-3ක් ඇතුළත අයිසින් එක හදාගත්තට පස්සේ ටක් ගාලා අපිට ඩෙකොරේට් කරගන්න පුළුවන්. ඒ කල් ඉවරලා තමන් අත්තින්ම ලස්සනට ඩෙකොරේට් කරපු කප් කේක් එකක්
ඔබගේ දුවගේ පුතාගේ උපන්දිනේ ලස්සන කරන්න සහ රසවත් කරන්න ඔබලාට පාවිච්චි කරන්න පුළුවන්.